වැව අසල පුංචි රිකී පූසා. එක ලස්සන ගමක් තිබුණා. ඒ ගම මැද්දේ තිබුණේ ලොකු නිල් පාට වැවක්. උදේට කුරුළු ගීත ගායනා කරනවා. සුළඟ හෙමින් හෙමින් ගස් අතරින් යනවා. මේ ගමේ හැමෝම වැවට ආදරෙයි. වැව අසල පුංචි පූසෙක් හිටියා. ඒ පූසගේ නම පුංචි රිකී. රිකී හරිම හොඳයි. කවුරුත් දැක්කොත් මියෑව් කියලා hina වෙනවා. ඒත් රිකී තනියම අම්මත් තාත්තත් නැතුව වැව අසලම ජීවත් වෙනවා. එක දවසක් පුංචි ළමයි දෙන්නෙක් වැවට ආවා. මේ ළමයි දෙන්න මාලි රවි. මාලි කිව්වා අනේ බලන්න රවි මේ පුංචි පූසා. රවි hina වෙලා කිව්වා අපි මෙයාට රිකී කියලා කියමු කියලා. ඒ දවස හරිම උණුසුම්. වැව ළඟ වතුරත් ටිකක් අඩු වෙලා. රිකීට වතුර බොන්න බැරි වුණා. එයා හෙමින් වැව අසල වාඩි වුණා. මාලි ඒක දැක්කා. මාලි ගෙදරින් පුංචි බඳුනක් ගෙනාවා. වතුර ටිකක් දාලා රිකී ඉස්සරහින් තිබ්බා. රවි කිව්වා සත්තුන්ටත් අපිට වගේම වතුර ඕනේ නේද? රිකී සතුටින් වතුර බිව්වා. එක රැයක ලොකු වැස්සක් ආවා. හුලම් පාරත් හරිම සැරයි. රිකීට ඉන්න තැනක් නැති වුණා. රවි සහ මාලි පුංචි පෙට්ටියකින් වහලක් හදලා වැව අසල තිබ්බා. මාලි මුදු හඬින් කිව්වා රිකී මෙතන ඉන්න. ඔයාට බය වෙන්න දෙයක් නෑ කියලා. රිකී මියෑව් කියලා හරි සතුටින් hina වුණා. ඊළඟ දවසේ ගමේ මිනිස්සුත් මේක දැක්කා. කෙනෙක් වතුර බඳුනක් තිබ්බා. තවත් කෙනෙක් සතුන්ට කෑම දුන්නා. තව එක්කෙනෙක් ගස් හිටෙව්වා. ගම්මම තව තවත් ලස්සන වුණා. රවි කිව්වා අපි ලොකු දේවල් කරන්න ඕනේ. මාලි කිව්වා පොඩි කරුණාවක් ලොකු සතුටක් වෙන්න පුළුවන් කියලා. රිකී වැව අසලම සතුටින් සෙල්ලම් කර කර හිටියා. පුංචි යාළුවනේ සතුන්ට ආදරය කරන්න. වතුර රකින්න. සෝබාධර්මය රැකගන්න. ඔයාලා හැමෝම හිත හොඳ තියෙන පුංචි වීරයෝ තුනා. මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්න. Thanks for watching, everyone. See you next time. Bye-bye.